welcome back to my channel. අද අලුත්ම විදිහේ වීඩියෝ එකක් අරන් ආවේ. හැබැයි මගේ පුංචි වීඩියෝ කිහිපයකුත් තියෙනවා මේ channel එකේ. නමුත් අද මම අරන් ආවේ ලොකු කේක් එකක් හදන විදිය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මම කේක් ආටිස්ට් කෙනෙක්. ඉතින් ඔන්න මට අද තියෙනවා වෙඩින් එකකට ලොකු කේක් එකක් හදන්න. මේක 4 layer එකක්. හැබැයි මටත් වැඩි පුස්ස මටත් වැඩි ගොඩක් ලොකු කේක් එකක්. ඉතින් මගේ ලයිෆ් එකේ ෆස්ට් ටයිම් තමයි 4 layer එකකින් මෙච්චර ලොකු කේක් එකක් මම හදන්නේ. මම කලින් වැඩ කරපු තැන්වල නම් අපි හදලා තියෙනවා layers 11ක්. මගේ වැඩිම හදපු කේක් එක ඒක. නමුත් ඉතින් තනියම කාගේවත් උදව්වක් නැතුව 4 layer එකකින් හදන ලොකුම කේක් එක මේක නිසා මට හිතුණා මෙමරි එකක් විදිහටත් තියෙන නිසා මේක ෂෙයා කරගන්න ඔයගොල්ලොත් එක්ක.
Ciao. Sveglia. Allora, devo fare Let's just read it up, read it down, and just follow you. Just read it through. Yes, yes, it's very beautiful. Oh, okay. Yes, ඔන්න මේ විදිහට එක ලේයර් එකක් නම් ඉවරයි. තව ලේයර්ස් 3ක් තියෙනවා. අපි බලමු. එකම ඩිසයින් එක තමයි. හැබැයි ඉතින් පොඩ්ඩක් වෙලා යනවා. මොකද මේක ටිකක් ලොකු කේක් එකක් නේ. ඔයගොල්ලෝ දැක්කනේ. හරි. අපි බලමු කොහොමද ඉතුරු වැඩ ටික වෙන්නේ කියලා. ඉතින් ගොඩක්ම වෙලා ගියේ අපිට මේ කේක්ස් ටික කවර් කරන්න නෙවෙයි. හැබැයි මේ ඩෙකරේෂන් හදන්න අපිට මෝල් තිබුණත් ඉතින් සාමාන්‍යයෙන් සැලකිය යුතු වෙලාවක් ගියා. මට මේ කේක් එක ඉවර කරගන්න දවස් 3-4ක් විතර ගියා. මොකද මේ එච්චරටම ලොකුයි මේක.
සහ මේ පුංචි ඩීටේල්ස් ගොඩාක් තිබුණා. ඉතින් ඒ ඔක්කොම දේවල් මම එකින් එක හදා ගන්න ඕනේ. සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් මෝල්ස් තියෙන නිසා ඒක හරි ලේසි වැඩක් කියලා. නමුත් නැහැ. ඒක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඉතින් කාලේ වැඩිපුරම යන්නේ ඒ වැඩේට. සහ ඒක පුංචි ඩීටේලින් ගොඩාක් තිබිච්ච නිසා ඉතින් මට සාමාන්‍යයෙන් සෑහෙන වෙලාවක් මම හිතන්නේ දවසක් විතරම ගියේ මේ ඩිසයින්ස් ටික පුංචි ඩීටේල්ස් ටික හදාගන්න. ඉතින් මම කේක් එකට ඩීටේල්ස් හදාගෙන ඒවා හાર્ඩ් වෙන්න කලින් කේක් එකට ස්ටික් කරගත්තා. ඉතින් අපි බලමු. දැන් මම හිතන්නේ මේ සෙකන්ඩ් ලේයර් එක හදන්නේ ඔය විදිහට තමයි. ඉතින් කේක් එකේ වැඩ ටික කරගෙන යන්නේ. අපි බලමු තව ගොඩක් තියෙනවා. ඉස්සරහට බලාගෙන ඉන්න. ඉතින් දැන් තමයි මේක තියෙන අමාරුම කොටස තියෙන්නේ. මේ ස්ටාර් එක කපලා ඒකට අපි කේක් එක ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මුලින්ම අපි ඒකට මේ ස්ටාර් එකෙන් පොඩි කොටසක් කපලා අයින් කරගන්න ඕනේ. මේ විදිහට තමයි මම කරගන්නේ. මම ඒකට පොඩි හෙල්ප් එකකුත් ඉල්ලගත්තා. ඒක චුට්ටක් අමාරුයි. ඉතින් ඊට පස්සේ මම කේක් එක මම කපාගත්ත කොටසේ ප්‍රමාණයට 60ට කපලා මම ප්ලෑන් කරේ ඒක වෙනම හදලා ෆ්‍රීස් කරනවා කියලා. මොකද මේක ගොඩක් ලොකුයි. ඒ නිසා ඒක ෆ්‍රීසර් එකට දැම්මහම ලොකු ඉඩ කඩක් යන නිසා වෙන මේක ෆ්‍රීස් කරලා පස්සේ අන්තිම මොහොතේ ඒකට දාන තමයි ඩිසයිඩ් කරේ. You're the tide inside my soul, a memory that makes me whole, a story that will not grow old, more precious than a fire's gold. You're the warmth within the blue, a feeling always fresh and new, the perfect coastal point of view, a part of everything I do. Drawn beside my You're the tide inside my soul, a memory that makes me whole, a story that will not grow old, more precious than a fire's gold. You're the warmth within the blue, a feeling always fresh and new, the perfect coastal point of view, a part of everything I do. Drawn beside my ඔන්න මේ විදිහට තමයි මම ඒ ලේයර් එකත් ෆිනිෂ් කරගත්තේ. ඉතින් මේ ලේයර් එක කවර් කරන කොටස් මම වීඩියෝ කළේ නැහැ. මොකද ලේයර්ස් තුනක්ම කවර් කරන විදිහ මම ඔයගොල්ලන්ට එක ෂෙයා කරගත්තා. ඉතින් ඒක බෝරින් වෙන්න පුළුවන්. මේක පොඩ්ඩක් ඩෙකෝ වැඩි. මොකද ලේයර් එක ගොඩක් ලොකුයි. ඉතින් දැන් මේගොල්ලෝ දකින්න මම ඒකේ ඩෙකොරේෂන් ටික කරගන්න විදිහ ෆයිනලි කේක් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට කේක් එක ෆික්ස් කරන්න. අපි කේක් එක
තියෙන තැනම තමයි ෆික්ස් කරන්න ඩිසයිඩ් කරේ. ඒකට හේතුව මොකද කේක් එක අපිට උස්සන් යන්න බෑ. මම ෆොන්ඩන්ට් විතරක් කිලෝ 25ක් යූස් කරා මේකට. එතකොට කේක් එකයි ඒ ඔක්කොමත් එක්ක කිලෝ 50ක් විතර වගේ බරයි කේක් එක. ඉතින් ඒක අපිට උස්සන් යන්න අමාරුයි සහ ලිෆ්ට් වල ගෙනියන්න අමාරුයි. මොකද උස ඒ කේක් එක මීටර 1.5ක් විතර වගේ උසයි. ඒ නිසා එතන ෆික්ස් කරන්න ඩිසයිඩ් කරා. දැන් මේ බෝඩ් එක කවර් කරගන්නවා මම. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි එතනට ගිහිල්ලා ෆික්ස් කරන්න කියලා. ඔන්න ඉතින් දැන් කේක් එක ෆික්ස් කරන්න අපි ලෑස්ති වෙන්නේ. මේ වෙඩින් එක තියෙන්නේ අපේ හොටල් එකේමයි පල්ලෙහා. ඉතින් දැන් අපි හෝල් එකට පොඩ්ඩක් එහා පැත්තෙන් තමයි මේක ෆික්ස් කරන්නේ. ලේයර් දෙක වගේ ෆික්ස් කරලා ඇතුළට ගෙනිහින් තියන්න තමයි අපි ප්ලෑන් කරේ. ඉතින් මේ ඉන්න මගේ එක්සිකියුටිව් චෙෆ් ඒ වගේම අපේ හොටල් එකේ මැනේජර් කෙනෙක්. ඉතින් මේක ලේඩිස් වෙඩින් එකක්. ඒ නිසා ඒගොල්ලෝ එන්න කලින් මේක ඉක්මනට අපි ඉවර කරගන්න ඕනේ. මොකද ලේඩිස් වෙඩින් එකක් නිසා මේ ඒරියා එකේ කිසිම හේතුවකට කිසිම පිරිමි කෙනෙක්ට ගැවසෙන්න බෑ. එතකොට ඉන්න චෙෆ්ස්ලා, සිකියුරිටි එක, එතකොට ඔක්කොම සර්විස් ටීම් එක ඒ ඔක්කොම ලේඩිස්ලා විතරයි. ඒ පැත්තෙන් කිසිම පිරිමි කෙනෙක්ට යන්නවත් බෑ. ඉතින් ඒ නිසා ඉක්මනට මේ විදිහට වැඩ ටික ඒගොල්ලෝගේ හෙල්ප් එකත් ඇතුව ඉවර කරගත්තා. ඔයගොල්ලන්ට පේනවා කේක් එක. ඉතින් ඒක හරිම ලොකුයි. ඒ වගේම මට හරිම සතුටුයි.